සතුටින් ඇති කියලා. ඉතින් වෙන්ද වගේම සුපුරුදු පාද ගොඩ කාලෙකින් අන්න ලස්සන මිනි බ්ලොග් එකක් අරන් එනවා මම. එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එකට එහෙනම් අපි වීඩියෝ එකට යමු. දැන් මම මේ මුලින්ම පෙන්නන්න හදන්නේ මොන දෙයකටත් කලින් මම හිතුවේ ස්කින් කෙයාර් රූටින් එක කරගන්නවා කියලා. ඉතින් හැමදාම ස්කින් කෙයාර් රූටින් එක ඔයගලන්ට කියනවත්නේ. ඒ නිසා මම හිතුවා අද වෙනස්කටත් එක්ක අද ස්කින් කෙයාර් රූටින් එක නැතුව හෙයාර් කෙයාර් රූටින් එක කියනවා කියලා මගේ. එහෙනම් අපි යන් හෙයාර් කෙයාර් රූටින් එකට. කලින් පාරේ වොයිස් කට් දෙනකොට සද්දබද්ද ඇහෙන්න ඇති. ඒ වැස්ස නිසා දැන් වැස්ස නැති නතර වුණා. ඉතින් දැන් අපි බලමු හෙයාර් කෙයාර් රූටින් එක. ඉතින් මගේ කොණ්ඩේ පේනවනේ. මම දැන් මේ කරන්නේ කොණ්ඩේ ඉස්සෙල්ලා පීර ගන්න එක. ඉතින් දැන් කොණ්ඩේ පීරගෙන ඊට පස්සේ ඔයිල් ගන්නවා. ඉතින් මම ඔයිල් එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ වගේම මේ තියෙන මගේ කොණ්ඩේ ඉතින් කොණ්ඩේ ටිකක් මගේ ෆ්‍රිසීනස් එක වැඩි. ඉතින් මේ ෆ්‍රිසීනස් එකට හේතුව ඒ වගේම කොණ්ඩේ යන්නේ මොකද්ද හේතුව කියලා පොඩ්ඩක් මට කියන්න දාන්න කෙනෙක් ඉන්නවා. මේ තියෙන මම අර කිව්ව තෙල් එක. ඉතින් මේ විටමින් E තියෙන මෙන්න මේ ඔයිල් එක මම කලින් වීඩියෝ එකක පෙන්නලා තියෙන මේ යාම කොණ්ඩේ ප්‍රමාණය අද නම් චුට්ට වෙනතර ගොඩාක් යනවා. ඉතින් මට ඒක සොලියුෂන් එකක් කියන්න ප්ලීස් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. හයි ඉතින් දැන් මම මේ කියන්නේ මොකද වීඩියෝස් ගෙනාවේ නැත්තේ කියන එක. හරි ඉතින් මට බිස්නස් එකේ වැඩවත් මගේ වීඩියෝ මගේ YouTube channel එකේ වීඩියෝ වැඩවත් මුකුත්ම කරගන්න බැරි වුණා. මම ඇත්තටම මගේ ෆෝන් එක මගේ කැඩුනා. මම ඇත්ත කියන්න අවශ්‍යයිනේ. ඔයගොල්ලෝ බලනවනේ මේවා. ඒ නිසා මම ඇත්ත කිව්වොත් මගේ ෆෝන් එක පොඩක් කැඩුනා. ඉතින් මම ෆෝන් එක ගන්නත් හිතුවා. ඒත් ඕනේ කියලා මම මේක හදාගත්තා. දැන් මම ඉස්සරහට දිගටම වීඩියෝස් වන්න ගේනවා. හරි ඔයගොල්ලෝ හිතන්නේ නැති විරාමයක් ගත්තයි කියලා. එහෙම නෑ බ්‍රේක් එකක් ගත්තේ නැහැ. කොහොම හරි මගේ වැඩ ටික ඉස්සරහට කරගෙන යනවා දැන් ඔන්න. හරි. ඉතින් දැන් මම මේ කියන්නේ මම TikTok එකට අද වීඩියෝ එකක් කරා. මොකද උංග කාණකේ එකට කරෙත් නැති නිසා. මගේ ෆ්ලවර් එක බොකේ එකක පොඩි වීඩියෝ එකක් තියුණා කරන්න. එක එකක් කරා මම. දැන් අපි ඊළඟ වීඩියෝස් වලට යමු. මේ මොකද මේ පෙන්නන්නේ? හරි මෙන්න මෙතනස් කරගන්න තමයි හදන්නේ. ඉතින් අද දවසට මෙච්චර වැඩ කරගත්තේ මම. කොහොම හරි මගේ දේවල් ටික නෝමල් කරගන්න. කියන්නේ සාමාන්‍ය තත්ත්වයට මම එන්න ගමන් ඉන්නේ දැන් ඉතින්. වඩ ගොඩකොත් පිරීලා තියෙන්නේ දැන් මට ඇත්තටම හිතුවට වඩා. ඉතින් දැන් මම මේ එතනස් කරගන්න මට පොඩි මෙතනස් කරගන්න උවමනාවක් තියුණා. ඒ නිසා ඒක අස් කරගන්න ඕනේ. අපි දැන් අස් කරගෙන ඉමු. දැන් ඔන්න මම මේ පෙන්නන්නේ මොකක්ද? දැන් මම ගෙන් අහයි මේ මොකද්ද මේ කියලා. ඉතින් මගේ ජීවිතේ ලැබපු තව ජයග්‍රහණයක්. ඉතින් ජීවිතේ අපි හැමෝටම ලස්සන ගෝල්ස්ද ලස්සන හීනද ගොඩාක් තියෙනවා නේද? ඉතින් ඒක ලස්සන හීනයක් මේක. ඉතින් මේව ගැන දැනගන්න මගේ වීඩියෝස් ටිකට බලන්න. එතකොට ඉතින් ඒවා කියන්නම් ඉස්සරහට. හරි ඉතින් ඔය තියෙන ලස්සන මගේ මෙමරි එකක්. ඉතින් මම හිතුවා මේක මෙතනින් තියාගන්න ඕනේ කියලා. හරි. එකක් තියාගමු අපි. ඉතින් අන්න දෙවෙනි දවසට දන්නව නැතුව ඇවිල්ලා. අද දවස නම් ඉතින් මම ගේන්නේ ලස්සන shopping haul වීඩියෝ එකක්. කාලෙකින් පොඩි shopping පාරක් දැම්මා. ඉතින් මම
මේ ප්‍රශ්නත් එක්ක හිර වෙලා තිබිය නිසා පොඩි රෙස්ට් එකක් ගන්න අත් එක්ක පොඩි නිකන් නැද්ද එහෙම එකකට මම පොඩි shopping පාරක් දැම්මා. ඉතින් දැන් මම මේ පෙන්නන මම ඩෙනිම් එකක් ගත්තා. මම ගොඩාක් ඇඳුම් ගත්තේ නැහැ. ඇඳුම් ಜಾති 3ක් වගේ තමයි ගත්තේ. ඉතින් මේ ඩෙනිමක් ගත්තා. මෙන්න මේක. මේ ලස්සන දැන් ඔය printed ඩෙනිම් සනමනම් මම හොයත් හිටියේ. ගොඩක් අය දැන් අඳිනවත් නේ. ඉතින් මටත් ඔන්න සෙට් වුණා එකක්. ලස්සන බෝ ගොඩක් තියෙන simple design එකක්. ඉතින් ලස්සනයි ඒක. ඉතින් ඒක ඔන්න ඕක තමයි මම ගත්තේ. ඉතින් ඕකයි තව ලස්සන ටී-ෂර්ට් එකක් ගත්තා. ඒකත් මම පෙන්නන්නම්කෝ ඔයගොල්ලන්ට. මේ තියෙන ඩෙනිම පැහැදිලි වුණ පෙන්නුවා. ඉතින් ඔන්න දැන් මම මේ පෙන්නන මම ගත්ත ටී-ෂර්ට් එක මේක ගෙදරට අඳින්න වගේ. නිකන් මම එහෙම ටිකක් XL වලින් තමයි ගන්න. මොකද ඒව ඕවර්සයිස් වගේ ටිකක් බැගී නැස් කියලා තියෙනකොට අපිට අඳින්න පහසු නිසා. මට අඳින්න පහසු නිසා අපිට නේ මට අඳින්න ඕගොල්ලෝ ගන්නන එහෙම ඒවා ගන්න. මොකද ගෙදර වැඩක් කරනකොට හරිම පහසුයි. හරිම ලේසියි වගේ දේවල්. ඉතින් මම ඒකත් ගත්තා. මේ ප්‍රයිසස් නම් මට මතක නෑ හරියට මම මේ පෙන්නුවට. ඔයගොල්ලන්ට ඒව දැනගන්න අවශ්‍ය නම් ගත්තේ කොහෙන්ද හැමදේම දැනගන්න අවශ්‍යම නම් ඔයගොල්ලන්ට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ප්ලීස්. ඉතින් දැන් මේ තියෙන අනිත් ඇඳුම. ඉතින් මේකත් ලස්සන නිකන් ටොප් එකක් වගේ. ඉතින් මෙන්න මේක හරිම ලස්සනයි. ඒකටත් මගේ හිත ගියා. ඉතින් හරිම ලස්සනයි ඒක. බ්ලූද බ්ලැක්ද මන් දන්නේ. දැන් බ්ලූ නෙමෙයි බ්ලැක්ද මන්ද කියලා මට හිතෙනවා බ්ලැක් වගේ. ඔයගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ මේකේ පාට? නිකන් නේවි බ්ලූද නැත්නම් බ්ලැක්ද? අනේ මන්ද. ඔයගොල්ලෝ කියන්න බලන්නකෝ කමෙන්ට් එකේ. ඉතින් ඔන්න මේකත් ගත්තා. ඔච්චරයි ගත්තේ ඇත්ත වශයෙන්ම. හරි. ඉතින් ඔන්න ওই ටික තමයි මේ දවස් ටිකේ වීඩියෝස් එකට ගේන්න පුළුවන් වුණේ. එහෙනම් අදට මගේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. bye bye. Thank you for watching. මගේ වීඩියෝ එක බලුවාට ඉස්සරහට ඉතින් ලස්සන වීඩියෝස් ගොඩකුත් තරම් එන්න බලන් ඉන්නවා මම. එහෙනම් අදට ගේන්න thank you so much මගේ වීඩියෝස් බලන්න. bye bye.